සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. අප්‍රේල් මාසයට අදාළව දීමට නියමිතව තිබෙන බඩු මල්ල සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ බඩු මල්ල සම්බන්ධයෙන් සියලුම කරුණු කාරණා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා අප්‍රේල් මාසයට අදාළව අස්වැසුම තියෙන ඒ වගේම අස්වැසුම නොමැති අඩු ආදායම් පවුල් සඳහා මේ විදියට බඩු මල්ලක් ලබා දෙනවා කියලා. ඉතින් මේ පිළිබඳ සියලු විස්තර ඔයාලට පුළුවන් ග්‍රාම සේවක හමු වෙලා දැනගන්න. ඉතින් ග්‍රාම සේවක දැනුවත් කරයි මේ පිළිබඳ සියලුම විස්තර ඔයාලා කොහොමද බඩු මල්ල ලබා ගන්න ඒ පිළිබඳ සියලුම කරුණු කාරණා ඔයාලට පුළුවන් ග්‍රාම සේවක හරහා දැනගන්න. ඉතින් මේ බඩු මල්ල ලබා දෙන්නේ අනිවාර්යෙන්ම අස්වැසුම තියෙන ඒ වගේම අස්වැසුම නොමැති අඩු ආදායම් පවුල් සඳහා පමණයි. ඉතින් ඔයාලා වංචනික ලෙස මේ බඩු මල්ල ලබා ගන්න උත්සාහ කළොත්, ඒ කියන්නේ මුදල් තියෙන කෙනෙක් මේ විදිහට උත්සාහ කළොත් ඔයාලට කිසිසේත්ම මේ බඩු මල්ල ලබා ගන්න බැහැ. මේක ලැබෙන්නේ දුප්පත් අයට පමණයි. ඉතින් මේ බඩු මල්ලේ වටිනාකම තාම නිශ්චිතවම සඳහන් කරලා නැහැ. ඉතින් මේක ඉස්සරහදී සඳහන් කරයි මේ බඩු මල්ලේ වටිනාකම කීයද කියලා. ඉතින් ඒ සම්බන්ධව අප්ඩේට් එකක් ලැබුණු සැනින් ඔයාලව දැනුවත් කරන්නම්. ඒ වගේම මාර්තු මාසයට අදාළ අස්වැසුම් මුදල් දැන්ටමත් සයිට් එකට වැල්ලා තියෙන්නේ. ඉතින් මම ඒ පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද ඒ මුදල් සයිට් එකට වැටලාද කියලා බලන්න කියලා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේකත් බලන්න. ඒ වගේම මේ මුදල් මාර්තු මාසේ 15 20 වගේ අතර දිනවලදී අනිවාර්යයෙන්ම ඔයාලගේ බැංකුවටම ලැබේ. ඉතින් මේ වගේ අස්වැසුම් සම්බන්ධ අලුත් වීඩියෝ එකක් මම ඔයාලට ගේන්නම්. අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.